Decma Education. Let's learn together. ආයිබෝවන් සියලු දෙනාටම වෙනද වගේම අදත් අපි IQ ගැටලුවක් සාකච්ඡා කරමු. channel එක subscribe කරලා ඉස්සරහා තියෙන bell icon එකත් click කරන්න. ගැටලුවට යන්න කලින් ඔයාලත් පොඩි උත්සාහයක් දරන්න තනිවම පිළිතුර ලබා ගන්න පුළුවන්ද කියලා. හරි, අපි එහෙනම් ගැටලුවට යමු. ගැටලුව අංක 1. රාජාගේ නිවස පීටර්ගේ නිවසට කිලෝමීටර් 4ක් බටහිරින් වේ. අමරාගේ නිවස පීටර්ගේ නිවසට කිලෝමීටර 6ක් උතුරෙන්ද දිස්නාගේ නිවසට කිලෝමීටර් 4ක් බටහිරින්ද වෙයි. රාජාගේ නිවසේ සිට දිස්නාගේ නිවසට ඇති සරල රේඛීය දුරක පමණද? මේ වගේ ගැටලුවකදී අපි මුලින්ම දල සටහනක් ඇඳගමු. මෙතන මුලින්ම කියලා තියෙන රාජාගේ නිවස. රාජාගේ නිවස පීටර්ගේ නිවසට කිලෝමීටර් 4ක් බටහිරින්. එතකොට අපි මුලින්ම ඇඳ ගන්න ඕනේ පීටර්ගේ නිවස. පීටර්. අපි එතන A කියලා නම් කරගමු. රාජාගේ නිවස තියෙන්නේ පීටර්ගේ නිවසට කිලෝමීටර් 4ක් බටහිරින්. කිලෝමීටර් 4ක් බටහිරින්. අමරාගේ නිවස පීටර්ගේ නිවසට කිලෝමීටර් 6ක් උතුරෙන්ද දිස්නාගේ නිවසට කිලෝමීටර් 4ක් බටහිරින් වේ. අමරාගේ නිවස පිහිටීම් දෙකක් ඇසුරෙන් කියලා තියෙනවා. එකක් පීටර්ගේ නිවස ඇසුරෙන් කියලාත් තියෙනවා, අනිත් එක දිස්නාගේ නිවස ඇසුරෙන් කියලාත් තියෙනවා. අපි මෙතන මුලින්ම කියලා තියෙන්නේ අමරාගේ නිවස පීටර්ගේ නිවසට කිලෝමීටර් 6ක් උතුරෙන්. පීටර්ගේ නිවසට කිලෝමීටර් 6ක් උතුරෙන්. තමයි අමරා ඉන්නේනේ. අමරාගේ නිවසේ තියෙන්නේ. අපි එතන D කියලා නම් කරගමු. එතකොට අමරාගේ නිවස තව පිහිටීමකින් කියලා තියෙනවා. දිස්නාගේ නිවස ඇසුරෙන්. දිස්නාගේ නිවසට කිලෝමීටර් 4ක් බටහිරින් වේ. දිස්නාගේ නිවස මේ පැත්තෙන් තිබ්බොත් ඉන්නේ අමරා බටහිර පැත්තට එන්නේ. දිස්නාගේ නිවස මේ පැත්ත තියන්න බෑ. මේ පැත්තේ තිබ්බොත් අමරා ඉන්නේ නැගෙනහිරින්. මට ගාන කියලා තියෙන්නේ දිස්නාගේ නිවසට කිලෝමීටර් 4ක් බටහිරින්. එහෙනම් අමරා බටහිරින් එන්න නම් දිස්නාගේ නිවස තියෙන්න ඕන මේ පැත්තේ. දිස්නා අපි එතට AB මෙතන මෙතන C මෙතන D මෙතන C කියලා දාගමු. 4 කිලෝමීටර. එතකොට අපි ගානෙන් අහන්නේ රාජාගේ නිවසේ සිට දිස්නාගේ නිවසට මේ සරල රේඛීය දුර. එතන රාජනේ හිටියේනේ රාජා. රාජාගේ නිවසේ සිට දිස්නාගේ නිවසට ඒ කියන්නේ මෙන්න මේ දුර තමයි ගානේ අහන්නේ. BC දිග. අපි BC දිග හොයන්න අපි මෙන්න මේ වගේ සටහනක් තව ඇඳගමු. මේ වගේ සිජුකෝණී ත්‍රිකෝණයක් එන විදියට BC පාදයේ සිජුකෝණයට ඉස්සරහින් එන විදියට අපි මේ පාදයේ දිග හොයන්න ඕනේ. මේ වගේ ත්‍රිකෝණයක් ඇඳගත්තා. ඉඳගෙන මෙතන අලුත් ලක්ෂයක් කරන හින්දා අපි ගාන හදාන ලේසි වෙන E කියලා නම් කරගමු. එතකොට බලන්න මේ BCE කියන ත්‍රිකෝණයේ සිජුකෝණී ත්‍රිකෝණයක්. ඒවල මේ පාදේ සිජුකෝණයට ඉස්සරහින් තියෙන පාදය අපි ඉගෙන කර්ණය කියලා නේද? කර්ණය කියලා කියනවා. අපේ නෙමේ සිජුකෝණී ත්‍රිකෝණ වලට පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. සිජුකෝණී ත්‍රිකෝණ වලට පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේයෙන් කියන්නේ මේ වගේ දෙයක්. අපි අංගෙ ලියන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන් සිජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. හින්දා මම මේකම මෙතන අද ගන්න. සිජුකෝණය මෙතන B, මෙතන C, මෙතන E. පයිතගොරස් ප්‍රමේයෙන් කියන්නේ මේ පාදයට අපි කියන විශේෂ නම කර්ණය කියලා නේද? කර්ණය. කර්ණය. එතකොට ප්‍රමේයෙන් කියන්නේ BC පාදයේ දිගේ වර්ගය කියන්නේ BC වල වර්ගය සමාන වෙනවා BE වල වර්ගයට. BE වල වර්ගය එකතු කිරීම CE වල වර්ගය. CE වල වර්ගය. එතකොට අපි
B අපිට දැන් ගාන හොයන්න තියෙන රාජාගේ නිවසේ සිට දිස්නාගේ නිවසට තියෙන සරල රේඛේ දුර කියන්නේ BC දිග. විතර BC දිග තමයි හොයන්න ඕන. BC වල වර්ගය සමාන වෙන BE. BE කියන්නේ කොච්චර දුරද? B කියන්නේ මේ දුරනේ. මෙතන කිලෝමීටර් 4 නම් මෙතන කිලෝමීටර් 4යි කියන්නේ මෙතනත් කිලෝමීටර් 4යි නේ. මේ සමචතුරස්‍රයනේ තියෙන්නේ. එතන මෙතන කිලෝමීටර් 4යි කියන්නේ මෙතනත් කිලෝමීටර් 4යි. එතකොට BE කියන්නේ BA ධන AE. BE කියන්නේ BA ධන AE. BA කියන්නේ 4යි. AE කියන්නේ 4යි. මෙතන 8යි. එතකොට BE වල වර්ගය කියන්නේ 8 වර්ගය. එකතු කිරීම CE කියන්නේ AD දුරයි CE දුරයි සමානයි නේ. එතන ලියා ගන්න පුළුවන් නේ. AD දුර සමානයි CE දුරට. CE දුර AD දුර දන්නවනේ 6යි කියන්නේ CE දුරත් 6යි. එතකොට මෙතන CE කියන්නේ 6යි. ඒකේ වර්ගය අපි ලියා ගන්නවා 6 වර්ගය. එතකොට මේ විදිහට සමීකරණ ගොඩනගන්න පුළුවන්. BC වල වර්ගය සමානයි 8 වර්ගය කියන්නේ 64යි. 6 වර්ගය කියන්නේ 36යි. එතකොට BC වල වර්ගය සමාන වෙනවා 64යි 36යි කියන්නේ 100යි. එතකොට වර්ගමූල ඉවත් කරගන්න වර්ගය ඉවත් කරගන්න දෙපසටම වර්ගමූලය දානවා. සමානතාවයන් නිසා මේ පැත්තට කරන දේ අපි මේ පැත්තට කරනවා. එතකොට BC ගේ වර්ගයට වර්ගමූලය කැපිලා යනවා. වර්ගයට වර්ගමූලය කැපිලා යනවා. ඉතුරු වෙන්නේ BC සමාන C වර්ගමූලය කියන්නේ 10යි. BC වල දිග 10යි. කිලෝමීටර. ඔයාලා නොදන්න ගැටලු තියෙනවා නම් ඉරේ දිස්සන WhatsApp අංකයට යොමු කරන්න. එහෙනම් තවත් මේ වගේ IQ ගැටලුවකින් හමු වෙමු.